මේක pn සංදියක් දීලා තියෙන්නේ pn සංදියක්. එතකොට pn සංදිය මෙහෙම ඇඳහම මේකේ තියෙන මේක p මේක එන්නම් හැම වෙලෙම n පැත්තේ තමයි ධන තියෙන්නේ. හැම වෙලෙම මේ කොටස් දෙකකට බෙදෙනවා. මේ කැල්ල p නම් මේ කැල්ල n නම් මේකේ හැම වෙලෙම මොකද ආයත ප්‍රදේශයක් තියෙනවා. n වලට ධන p වලට ඍණ. හරිද? පළවෙනි එක දීලා තියෙන්නේ සංදියේ ධාරා වෝල්ටීයතා ලාක්ෂණික රේඛීය වේ. රේඛීය වෙනවා රේඛීය වෙන්නේ නැහනේ. මෙහෙම ගන්න තියෙන්නේ. හොංගිල්ල හොම්තෙන් සෙට්ලා හොංගිල්ල උඩට යනවා. මේක රේඛීය නෑනේ. මේක I මේක වෝල්ටේජ් එක මේක බින්දන මෙතනින් දා වෝල්ටේජ් එක බින්දිලා යනවා. බිඳුම් ලක්ෂය හරි මොකද කොහොමද තියෙන්නේ. ඒතර මේක රේඛීය නැහැ. සංධිය හරහා ගොඩනගුණු විද්‍යුත් ක්ෂේත්‍රයේ n ප්‍රදේශයේ සිට p ප්‍රදේශයේ දෙසට ඇති වේ. n ප්‍රදේශයේ සිට p ප්‍රදේශයට මේ පැත්තට තමයි යන්නේ. ධන පැත්තට තමයි වෝල්ටේජ් එක තියෙන්නේ මේ පැත්තටනේ. මේ ගත්තාම වෝල්ටේජ් යන්නේ මේ පැත්තට. ධන පැත්ත නා ඍණ පැත්තට. වෝල්ටේජ් මේ පැත්තට නම් යන්නේ E අනිවාර්යෙන් යන්නේ මේ පැත්තට. මේක දන්නවනේ. E සමානයි V බෙදීම D නේ. ඒතර V මේ පැත්තට නම් යන්නේ E එතන මේ පැත්තට. හරිද? ඊට පස්සේ කුහරහා ඉලෙක්ට්‍රෝන මගින් ගෙනයන්න ලබන ධාරාංග දිශාව එකිනෙකට විරුද්ධයි. ධාරාවන්ගේ දිශාව ගත්තාම මේ පැත්තට අපි හිතමු මේක කුහරයක් කියලා. කුහරය යන්නේ මේ පැත්තට නම් ධාරාව යන්නේත් මේ පැත්තට. ඒක හරි. ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම ඉලෙක්ට්‍රෝන මේ පැත්තට නම් යන්නේ ධාරාව යන්නේ මේ පැත්තට. හැබැයි අපි හිතමු ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට කියලා ගත්තොත් මේක එන්නේ එහෙමයි. දැන් අපි මේකේ ධාරාව යන්නේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් යනවා නම් යන්නේ මේ පැත්තට. ඒක ප්‍රතිවිරුද්ධ දිශාවෙන්ද මේ පැත්තට තමයි ධාරාව යන්නේ. එහෙනම් තමයි මේක ගන්න. ඉලෙක්ට්‍රෝන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ධාරාව යන්නේ. එතකොට සාමාන්‍යයෙන් I කියලා අපි ධාරාවක් ගන්නකොට ගන්නේ I ඉලෙක්ට්‍රෝන ධන I කුහර. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත ඒකට යන ධාරාව එකතු කරනවා කුහර වලට යන ධාරාවට. එතකොට ඒකෙන් තමයි සම්පූර්ණ ධාරාව අපිට එන්නේ I සමානයි 10 හරි 5 හරි කියන්නේ ඇම්පියර් වලින් ගත්තා එන්නේ ඒක එන්නේ එහෙමයි. එහෙම මතක තියාගන්න තියෙන්නේ. එතකොට මේකේ A හරි B හරි C හරි. එතකොට A හා C කියන උත්තරේ තමයි මේකෙන්